ඉතිහාස කතා බොහොම රහට කියලා දෙන MR නානායක්කාර YouTube නාලිකාවෙන් අද අපි ඔයාට කියනවා ගලේ බණ්ඩාර දෙවියන්ගේ කතාව. කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන්ම ලංකා වාසී බොහෝ දෙනෙක් බොහොම භක්තියෙන් සමරන ගලේ බණ්ඩාර දෙවියන්. ගලේ බණ්ඩාර දෙවියන් කියලා කියන්නේ වත්හිමි බණ්ඩාර කුමාරයා. දඹදිව රාජධානියේ මුල්ම රජුරුව වුණු තුන්වෙනි විජේබාහු රජුරුව විවාහ වෙලා ඉඳලා තියෙනවා මුස්ලිම් කාන්තාවක් සමග. මුස්ලිම් කාන්තාවට සහ තුන්වන විජේබාහු රජුරුවන්ට ඉපදුණු වත්හිමි බණ්ඩාර කුමාරයා ප්‍රාදේශීය පාලකයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. මේ රජුරුවන්ගේ කටයුතු පිළිබඳව බොහොම කනස්සල්ලෙන් හිටපු ප්‍රදේශයේ රදල නායකයෝ මෙයාව කුරුණෑගල නගරයේ උස් ස්ථානයකට ගෙනහිල්ලා තල්ලු කරලා මැරුවයි කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. වත්හිමි බණ්ඩාර කුමාරයා තල්ලු කරලා වැටිලා මැරුණු තැන දේවාලයක් හදලා තියෙනවා මුස්ලිම්වරු. මේ දේහය තැන්පත් කරලා. අදටත් ඇතුගල පාමුල වත්හිමි පාරේ, ඒ පාරත් නම් කරලා තියෙන්නේ වත්හිමි පාර කියලා. වත්හිමි පාරේ අසල මේ ගලේ බණ්ඩාර දේවාලය මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ අදටත් වත්හිමි කුමාරයාගේ දේහය තැන්පත් කළ තැනය කියලා මුස්ලිම්වරුන් මෙන්ම සිංහල බෞද්ධ ඉස්ලාම් මේ ජනතාව ගලේ බණ්ඩාර දෙවියන් හැටියට පුද සත්කාර කරනවා. ඉතින් වත්හිමි කුමාරයාගේ මරණින් පස්සේ දඹදිව රාජධානියට රජ කෙනෙක් ඕන හින්දා ඇතෙක් පිට දාලා ඇතෙක් පෙරටු කරගෙන සේනාව ගිහින් රජ කෙනෙක් සොයාගෙන යනකොට තමයි ඔය දෙවන පරාක්‍රම බාහු කුමාරයා හමු වුණා කියලා කියන්නේ. ඊට පස්සේ යාට දඹදිව රාජධානිය දුන්නයි කියන කතාවක් තියෙනවා. කෙසේ වෙතත් වත්හිමි කුමාරයා ගලේ බණ්ඩාර දෙවියන් ලෙස ජනතාවගේ පුද සත්කාරයට ලක් වෙන්නේ, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ දෙවියෙක් හැටියට එකතු වෙන්නේ ඔන්න ඔය කතාවත් එක්ක. MR නානායක්කාර YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. අපි ඉස්සරහට ඔය වගේ ඉතිහාසයේ රසමුසු තැන් බොහොම කෙටියෙන් ඔයාලට කියලා දෙන ලස්සන වීඩියෝ පටයක් එක්ක හමු වෙමු.